තම ඔබේ තිබෙන තවත් වැදගත් ආයතන තමයි සතොස්ස විශේෂයෙන් භාණ්ඩ පිළිහෙළන අවස්ථාවලදී මිල පාලනය කරගන්න බොහෝ වටින ආයතනයක්. මේ තවත් දියුණු කරන්න මොනවද තරම් තියෙන වැඩ? ඔව් අමිලනාත් ඇත්තටම අපේ රටේ බෙදා හැරීමේ ජාලයේ තියෙන විශේෂ අවස්ථා දෙකක් තමයි. එකක් තොග, අනිත් එක සිල්ලර. සිල්ලර භාණ්ඩ බෙදා හැරෙන ජාලය තමයි සමුපකාර තොග සමුපකාර කෝප්සිටිස් තියෙනවා. ඊට අමතරව තියෙනවා ලංකා සතොස්ස. තොග වෙළඳ සංස්ථාවේ බඩු ටික රිටේල් චේන් එකේ බෙදන්න ඕනේ. හැබැයි අපිට තොග වෙළඳ සංස්ථාවක් නැති නිසා දැන් තියෙන්නේ අපි එළියෙන් අරගෙන බඩු විකුණනවා. එතන මොකද වෙන්නේ? තරඟකාරී මිලයට විකුණන්න ගියාම ඇත්තට අපිට තියෙන ප්‍රශ්නයක්. නමුත් අපි අපේ චේන් එකේ තියෙන වෙළඳසැල් 450කට ආසන්න පිරිසක්. අපි දැන් හෙට අනිද්දා අපේ 29 වෙනිදා අපි පටන් ගන්නවා දඹුල් බදුල්ලේ තියෙන ලංකාවේ ලොකුම සතොස්ස ෂොප් එක. මේකට මේ අලුත් මුහුණුවරක් දෙන්න එහෙම අදහස්. ඒක තමයි මම කියන්නේ ඔබට. පොඩක් තරඟකාරී අපි ඒ නව මුහුණුවරකින් පටන් ගන්නවා. අපි අලුතෙන් පටන් ගන්නවට නව මුහුණුවර දෙනවා. අපේ සප්ලයිර්ස්ත් එක්ක අපි කතා කරනවා. ඒ වගේම වෙළඳසැල් 1000ක් දක්වා ගෙනියන්න තමයි අපේ සැලසුම. වෙළඳසැල් 1000ක්. සමුපකාර කෝප්සිටිස් 1000ක්. මේ දහසක්. මේ විවිධාංගීකරණය කරන අදහසක් තියෙන දැන් අනික් සුපිරිවෙල් සෙල් ගත්තාම බොහෝ දේ තියෙනවා. ඒ කියන්නේ ඔබ කියනවා වගේ අපේ තියෙන ෆාමසිය, අපේ තියෙන මිල්ක් ප්‍රොඩක්ට් ටික, ඒ වගේ අපේ ගෑස් ටික ලිට්‍රෝ ගෑස් එකේ, ඊට පස්සේ අපේ තියෙන අනිකුත් නිෂ්පාදන රාජ්‍ය ආයතන වල තියෙන දේවල් ටික, මේ මාළු දීවර සංස්ථාවේ මාළු ටික මේ අපේ සතොස්ස ඇතුළට අපි ගේනවා. ඒ වගේම පෞද්ගලික අංශයටත් අපේ තොග වෙළඳ සංස්ථාව වල තියෙන බඩු ටිකත් අපි යවනවා. සමුපකාර වලටත් අපි දෙනවා. ඉතින් මේ සියල්ල අපි දීලා මේ සප්ලයි චේන් එක ඇතුලේ පාරිභෝගිකයාට ක්වොලිටි බඩුවක් මිල අඩුවට දෙන්න තමයි අපේ සැලසීම. දැන් හොඳ බඩුවක් මිල අඩුවට. මොකද අපි මේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වහලා තිබිච්ච එක ඇරියා වගේම මේ ලංකා සතොස්ස ආයතනයේ තිබුණේ අමිලනාත් ඒක ඛේද වාචකයක්. සමහර සප්ලයර්ස්ලා එක්කෙනාමයි හිටියේ. වෙළඳපළට දාන්න බැරි බඩු තමයි සතොසට දාන්නේ. අවසානයේ සතොසේ අලාභය මිලියන 22000ක්. ඔබ හිතා ගන්න. සප්ලයිර්ස්ට ගෙවන්න තිබිච්ච එක අපි අඩු කරා මිලියන 11000කට. මිලියන 20000කට විතර ගෙවන්න තිබිච්ච ඒවා තිබුණා. අපි මේ අවුරුද්දක් ඇතුළත බොහෝ භාණ්ඩ කල්ලිකුත් වෙන්න ලං වෙච්ච ඒවා. සමහර භාණ්ඩ කල්ලිකුත් වෙච්ච ඒවා මිලියන 1400ක භාණ්ඩ අපි අයින් කරා. සමහර තොග, සමහර සිස්ටම් ඔබට කිව්වොත් මේ ඛේද වාචකෙන් අපි ලංකා සතොස දැන් ගලවන් යමින් තිබෙන්නේ. මේක නිදහස් කරගනිමින් තිබෙන්නේ. ඒ නිදහස් කරගෙන ලංකා සතොස නිදහසේ මේ වෙළඳපොලේ සිල්ලර වෙළඳාමට ප්‍රවිෂ්ඨ කරන්න අපි වැඩ කරමින් තිබෙනවා. සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, මේ සේවක කණ්ඩායම, මේකේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කළමනාකාරීත්වය සියලු දෙනා අලුත් වෙලා සියලු දෙනාම වෙනස් වෙලා වැඩ කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ට. නිසා දැන් අපි හැමෝම උත්සාහ කරනවා වෙළඳපොළ තුල භාණ්ඩ මිල පාලනය වගේම හොඳ බඩුවක් නිදහසේ යවන්න. ඉතින් එහෙම නොවන අයට අපිත් එක මේ ගමන යන්න බෑ. ඒ නිසා අපි කිව්වේ ඒකයි ලංකා සතොස සුපර් මාකට් චේන් එකේ හොඳම සුපර් මාකට් චේන් එක කරන එක තමයි අපේ වගකීම. අපි ඒක කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තරඟකාරී වෙළඳපොළවල් එක්කත් අපි මේ උපරිම තරඟයක් දෙන්න අවශ්‍ය කරන ලෙස මේ නවීකරණය කිරීම හරහා මේ වැඩේට බහැලා තියෙනවා. ඒ නිසා ලංකා සතොස වැඩ කරන සේවකයනුත් කළමනාකාරීත්වයත් අධ්‍යක්ෂක මණ්ඩලයත් අමාත්‍යාංශය හරියට අපිත් සමුපකාර තොග වෙළඳ සංස්ථාවත් ඒකාබද්ධව අපේ රටේ භාණ්ඩ වෙළඳපොලේ මිල පාලනය සහ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රියාවලිය කරනවා. ඒ හරහා සමුපකාර ජාලයටත් බදා හැරීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙන ඉදිරියේදී